ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම ලයිෆ් විත් සුලා මගේ YouTube channel එකට ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති අද අපි මේ යන්නේ පොසොන් පෝයදා වලවේ ගඟේ නාන්න කියලා. මේ ගඟ තියෙන්නේ ගොඩාක් ලස්සන තැනක. අපි යන්නේ නම් මේ කැලේ පාරකින්. මේ කැලේ පාරකින් කියන්නේ මේන් රෝඩ් එකේ ඉඳලා චුට්ටක් මෙහෙම ඇතුළට යන්න තියෙනවා. ඒ හරිය පොඩ්ඩක් කැලේ වගේ තියෙනවා. ඒ වුණාට මේ හරිය නම් මේ ගොඩක් කට්ටිය ඉතින් නානවා කරනවා. ඉතින් ඔන්න බලන්නකෝ ගඟේ ලස්සන. මට හිතුණා ඉතින් තනියෙන් නාන්න නැතුව ඔයාලටත් මේ ගඟේ තියෙන ලස්සන පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා මම පොඩි ක්ලිප්ස් කීපයක් අරගෙන ආවා. දිග වීඩියෝස් නැහැ. අද වීඩියෝ එක ගොඩක් පුංචි වීඩියෝ එකක්. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ වලවේ ගඟ ලස්සනයිද කියලා. මේ වලවේ ගඟ කිට්ටුවම ඉන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මේක ඇත්තටම මාරම ලස්සනයි. අපේ ගෙවල් වල ඉඳලා මේ හරියට විනාඩි 30ක විතර දුර තියෙනවා. ඉතින් මල්ලිලා ආපු වෙලාවේ මේ මල්ලි නංගි අපි කට්ටියම ආවේ. ඉතින් අද පොය දවසේ මේ ගඟේ නාන්න කියලා. මෙතන වතුර නම් මාරම කූල්. ඉතින් අපි හොඳට නාගත්තා. ඔයාලා දන්නවද මේ වලවේ ගඟෙන් තමයි මේ සබරගමුව පළාතයි ඌව පළාතයි වෙන් වෙන්නේ. ඒ කියන්නේ ගඟ තමයි මායිමට පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ගඟ තැන් කිහිපයකදීම මේ අපිට හම්බ වෙනවා. මොන බලනකො ඉතින් මම නාන්නේ. ඉතින් අපි ගඟේ නාන ගමන් ෆොටෝස් කීපෙකුත් ගත්තා. මම ඉතින් ඒ ටිකක් ඔයාලටත් බලන්න ෂෙයා කරගන්නම්. ඇති වෙන්න නාලා ඉතින් අපි ආයිමත් අපේ ගෙදර එන්න පිටත් වුණා. මොකද ගඟට වෙලාම ඉන්නත් බෑනේ. ඒ හින්දා ඉතින් හොඳට නාගෙන ආයිමත් ගෙදර එන්න පිටත් වුණා. ඔය ඉන්නේ ඉතින් අපේ අම්මා. ඔයාලා දන්නවනේ මගේ වීඩියෝස් වල කලිනුත් ඉඳලා තියෙනවනේ. ඉතින් ඇත්තමයි මාරම සනීපයි ගඟේ වතුර. අපි කොච්චර ටැප් වලින් නැවත් ඒ ගඟක තියෙන වතුර වල තියෙන සනීපේ නම් ගන්න බෑ. මෙන්න මේක ඉතින් පොඩි ක්ලිප් එකක් මම ෂෝට් වීඩියෝස් විදිහටත් අරගෙන ආවා. මේ ඉතින් අපේ මල්ලි එයා කියන්නේ එයාගේ වයිෆුයි දෙන්නම දැන් අවුරුදු 2ක විතර ඉඳන් ස්වීඩන් වල ඉන්නේ. ඉතින් මේ පාරේ යාලා අපිට නොකියාම තමයි මේ ලංකාවට ආවේ. මේ ඉතින් ඉස්සෙල්ලම අපේ ගෙදරට ආවා කියන්නේ මහත්තයාත් එක්ක එකතු වෙලා කොහොම හරි මහත්තයා ගිහිල්ලා ඒගොල්ලන් එක්කත් ඇවිල්ලා ටවුන් එකට ආවට පස්සේ මට කිව්වා මේ අපේ බල්ලා ඉන්නේ ෂේන් බබා. එයා මගේ මල් පෝච්චි වගේක් කුඩු කරලා තියෙනවා. අන්න බලන්න මිදුලට ගිහිල්ලා මේ මල් පෝච්චි ඔක්කොම කුඩු කරලා කියලා. ඊට පස්සේ මම මේ දැන් උඩ ඉඳලා දුවගෙන එනවා ඒක බලන්න. ඒක බලන්න එනකොට මේ මෙතන ඉන්නවා මල්ලි නංගි දෙන්න. මේ මට ඉතින් එකපාර හිතා ගන්න බැරි වුණා. ඇත්තටම කීයටවත් හිතුවේ නැහැ ඒගොල්ලෝ එයි කියලා. පොඩිවත් මේ එකක් තිබ්බේ නැහැ. ඉතින් මට හිතා ගන්න බෑ මොකද්ද කියලා. මට මේ නැත්තරම පපුවේ එක්කමත් හැදුනා. ඉතින් මට ඉන්නේ මල්ලි විතරයි. වෙන සහෝදර සහෝදරියෝ නැහැ. ඉතින් මේ එයා එකපාර මෙහෙම දැක්කම අවුරුදු ගානකට පස්සේ මට ඒක නිකන් මාර බණේ මන් දන්නේ මට දැන් කියද්දිත් නිකන් හරි පුදුමයි වගේ. ඉතින් ඔන්න ඔහොම තමයි එයා මාව සර්ප්‍රයිස් කරේ. ඊට පස්සේ අපිත් එක්ක එකතු වෙලා ගියා අම්මලාගේ ගෙදර. අම්මලාගේ ගෙදර ගිහිල්ලා මේ මම අම්මට කිව්වා කාර් එකේ බඩු වගේක් ඇති මේ දොර ඇරලා ගන්න කියලා. එහෙම ගන්නකොට මල්ලි තමයි කාර් එක ඇතුලේ හිටියේ.
ඉතින් අම්මටත් ඒක මාරම සර්ප්‍රයිස් එකක් වුණා. මම ෂෝට්ස් වීඩියෝ වලින් ගෙනාවා මේක ඔයාලට. ඒ වුණාට මට හිතුණා මේ කතාව ඔයාලට මොකද්ද කියලා පැහැදිලි කරලා කියන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි මෙයා අපිව සර්ප්‍රයිස් කළේ.